දැන් මේකේ කාට හරි කියන්න පුළුවන් විද්‍යාත්මකව මෙන්න මේවා දැම්මම මේ රත් වීමට අත දාන්න පුළුවන් කියලා. ඔබතුමාම පවසන්න මොනවද මේකට අපි දැම්මේ? ගිනි සිසිල් කරන්න සාමාන්‍යයෙන් කොහොඹ යොදා ගන්න. දැන් ගිනි පා ගන්න ගත්තත් මිල්ල අනිවාර්යෙන් මිල්ල කඳන් අනිවාර්යෙන් යොදා ගන්න. මිල්ල කියන්නේ ටිකක් ගණන්. නමුත් අනිවාර්යෙන්ම ගිනි පෑගීමට දානවා. පෙරේතයෝ කියලා මහත්තයෝ දැන් එතකොට අපි ගත්තාම පෙරේතයෝ කොටස් කීප විදිහට බෙදෙනවා. ප්‍රේත, මල ප්‍රේත, ගෙවල ප්‍රේත, ආගන්තුක ප්‍රේත, ඥාති ප්‍රේත. ඔහොම ප්‍රේත කොට්ටාස 5කට බෙදෙනවා. ඔබතුමන්ව නැවත වතාවක් ලයිෆ් විත් ශ්‍රීලාන්සිලා channel එකට පිළිගන්නවා. ඔබට ආයි බොහෝ වේවා. ආයි බොහෝ වේවා කියලා මම ඔබතුමාගෙන්මයි එදා ඉගෙන ගත්තේ පළමු කතාංගය ඇතුලේ. දැනුම සොයා යන ගමනේ අපිත් මොනවා හරි ඉගෙන ගන්නවා. අපි පටන් ගමු. අපේ පළමු කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අපි ඔබතුමා ගැන කියලා දෙන්න ඕනනේ. ඔබතුමාගේ නමේ ඉඳන්ම පටන් ගමු අපි. මම චමිදු තීක්ෂණ උපුලින්ද පෙරේරා. මම ඉතින් ශේෂ්ත්‍රයේ මම කරගෙන එනවා සම්ප්‍රදාය ඉතින් ඉගෙන ගත්ත විදියට ගුරුනාන්සලාගෙන් ආපු විදියට ඉතින් ගමනාන්තයක් යනවා. ඔබතුමා මේ වෙනකොට මේ ඔබතුමාගේ පදිංචි පළාත ගැන පොඩි විස්තරයක් කරන්න මොනවද මේ ගම? දැන් මේ දොඩංගොඩ ප්‍රදේශයේ මේ දොඩංගොඩ ප්‍රදේශයේ දික්කේන කියන ගමේ තමයි ඉන්නේ. කළුතර දොඩංගොඩ. අද අපිට ඔබතුමන් උගන්වන්න යන්නේ මොනවද? ඔබතුමන් අපිට කියලා දෙන්න යන්නේ මොනවද? ඔබතුමන් අපිට විග්‍රහ කරන්න යන්නේ මොකක්ද කියන්නද? ඔව් අද මම කියලා දෙන්නම් දැන් මේ පැරණි මන්ත්‍ර ශාස්ත්‍රයේ පැරණි දේවල් තියෙනවා. දැන් අපි මන්ත්‍ර ශාස්ත්‍රය ඔබතුමා එදා මගෙන් ඇහුවා මන්ත්‍ර ශාස්ත්‍රයයි වෙදකමයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා මම ඔබතුමාට එදා පළවෙනි දවසේ කියලා දුන්නා. මන්ත්‍ර ශාස්ත්‍රය ගාව ගන්න එපා වෙදකමට, වෙදකම ගාව ගන්න එපා මන්ත්‍ර ශාස්ත්‍රයට. නමුත් සමහර තැන්වලදී අවශ්‍ය වෙනවා කියලා මම ඔබතුමාට එදා සඳහන් කරා. එතකොට මහත්තයෝ දැන් අපිට පුළුවන් අපි දෙවොල් මඩුවක කතා කරොත් අපි සාමාන්‍යයෙන් ඔය පෙරහැරක ගත්තොත් පෙරහැර චාරිත්‍රයේ අපි අවසානයේ හැම පෙරහැරකම කරනවා දිය කැපීමේ මංගල්‍ය කියලා. මංගල්‍යයක් ඔබතුමා දන්නවා ඇති නුවර දළදා මාලිගාවේ හැම පන්සලකම පෙරහැරක් තියෙන හැම පන්සලකම ඒ චාරිත්‍ර වාදිත්‍ර සිද්ධ කරනවා. ඉතින් මහත්තයෝ ඔය දෙවොල් මඩු සාන්ති කර්ම වලදීත් ඔය ගිනි පෑගීම කියන දේ අනිවාර්යයෙන්ම වතාවතක් විදිහට සහ දෙවියන්ට ගරු කිරීමක් ලෙස කරගෙන යනවා. එතකොට ඒ විදිහටම මන්ත්‍ර ශාස්ත්‍රයේත් උපයෝගීත්වයෙන් තමයි මේ දේවල් කරන්නේ. ඒ වගේම වෙදකමේදීත් අපිට සාමාන්‍යයෙන් ලෙඩෙකුගේ හන්දිපත් රුදාව ඒ කියන්නේ අතපය ඔය නහර කැටි ගැසීම් ඒ වගේ දේවල් වලට ඒ මස දියකරන්න අපි මේ පස්තෙල් සාත්තුව කියන එක කරනවා. එතකොට මේ පස්තෙල් සාත්තුවටත් අපි වෙදකමේදී මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ පැත්ත භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොකද ගිනි සිසිල් කරන්න මොකද මේක උණුවෙන් ගාන්නේ නැතුව ලෙඩෙකුට වැඩක් නැහැ. එතකොට ගිනි සිසිල් කරන්න කියන්නේ මේ යකඩ වාජනයක තෙලක් නටන තෙලක් තමයි අරගෙන ගාන්නේ. එතකොට අපිට ගිනි සිසිල් කරන්න ගිනි සිසිලේ මන්ත්‍ර වලට හැරුණාම ගිනි සිසිල ගැන කියවෙනවා දෙවොල් මඩු සාන්ති කර්මයේදී හරි අපූර්ව විදිහට. කොහොමද කියන්නේ? අපිට මහත්තයෝ දැන් මේකට මේ සම්බන්ධව පෙළ ගැහිච්ච දෙවිවරු ඉන්නවනේ. දැන් මේ ගිනි සිසිල් කිරීමේදී ප්‍රමුඛතාවය දක්වන දෙවිවරු ඉන්නවා. විසු දෙවි හාමුදුරුවෝ, සමන් දෙවි හාමුදුරුවෝ, කතරගම දෙවි හාමුදුරුවෝ, පත්තිලි දෙවි හාමුදුරුවෝ, වාල් දෙවි හාමුදුරුවෝ, ගිනි කුරුම්බර දේවතාවා, ඊට පස්සේ දෙවොල් දෙවි හාමුදුරුවෝ. ඉතින් මේ විදිහට දේවතාවෝ අපිට මේ ගිනි සිසිල් කර ගැනීමේදී උපයෝගී වෙනවා. ඒ කියන්නේ මේ දෙවොල් මඩු සාන්ති කර්මයේදී විශේෂයෙන් කියවෙනවා මම ඒක කියලා වෙන්න සාමාන්‍යයෙන් ඔය මේ සම්පූර්ණ ගිනි සිසිල කියන එක
ඒ කවි පන්තිය ඇතුළත කියවෙනවා. මම ඒක කියන්නම්. ඒකේ තියෙනවා සම්පූර්ණම දේවතාවාගෙන් දේවතාවාට කොහොමද මේ ගින්දර සිසිල් වෙන්නේ කියලා. රසදිවයන් කෙලිමල් පුද තබන්නට දැක්කෝ පුද පඳුරු දෙමි දෙවියන් නමට එක්ම ගොසින් ආතුර පත මුදන්නට විෂ්ණු දෙවියෝ වඩිනෙමි ගිනි කෙලියට නිමල ගුණ උතුම් ලෝවන් බලය තුට ලබන බුදු බවට බාධා නැත ඔබට එකල ආතුරන් පිරිපත මුදන්නට සමන් දෙවියෝ වඩිනෙමි ගිනි කෙලියට දරන රතු පාට වාහන මයුර පිට දරන අත්දොළොස වංශයකුත් නොබට කිරණ තේජසින් තේජස් බැති ඔබට කදිර දෙවියෝ වඩිනෙමි ගිනි කෙලියට අඳුන් ඇගිරි මුදුනේ වැඩ උන් පතිනි ලඳුන් සැමට පිරිවරමෙන් වට සැදුනි තෙදින් බලේ මුළු ලෝවට පැතිරුණි මැලේ පාගන්න වරමක් දෙන් පතිනි පෙරත් එක කලෙක මුනි දැක සිදුවෙම්මා එවැනි තුසිත භවනක එම බුදු එම්මා එවැනි තුසිත භවනක බණ ඇසුවෙම්මා මේ ගිනි සිසිල් කර දෙන් පත්තිනි අම්මා නිමා නැති කුසල් අස්නෙයි ඔබට නිවන් දැන් මා ඔබට වැඳ පින්දී කියනවදන් සම්මා සම්බුදු බවට තුසිතේ බණ අසීමින් අමා පතිනි මේ ගිනි සිසිල් කර දෙවා පතිනි සලඹගෙන පණ්ඩිපුර වැඩි ගමනේ දුකිනි එදා සීමා දුන් ගිනි ලෙසිනේ දුකිනි එදා පිහිටක් මිස නැත්න තෙදින්නේ මේ ගිනි සිසිල් කර දෙන් පතිනි දේවියේ උතුම් තෙද පතිනි දෙවියන් අනරැකෙන පැතුම් බලෙන් සත්වෙනි කපට බුදු වෙන ලඳුන් සැමට තිලකයි පතිනි දෙවී දුන්න ඉතින් පතිනි දෙවියනි පිට ගිනි ගමක පතිනි එරං කෙන්ඩියගෙන් ළඟට මැලේ පිටේ පැන් ඉසලා මැලේ වට මැලේ ආසිරි දෙන ලෙසට දීර ගුණ පතිනි වැඩියාය මැලයට බොහෝකල් තෙදයක් උන්නල්ලා සිතරොසින් පෑකල අලුත් නුවරයි දෙවි විමන් වැනි වේවැල රැගෙන යක්සෙන් සත බැට දුන්නි වාල දෙවියනේ සිසිලක් දෙන්න ගිනි ඇලේ දොලේ කෙලිනා යක්ෂයා සියල් දොලේ ගිලි නැවාසේ වේවා සියල් කැලේ බිල්ල දඬු බස්නාගෙන නොයිදුල් මැලේ පාගන්න වරමක් දෙන්න දෙවොල් එගිනි සලඹ ගසිමින් රළ සමිදූරා එගිනි දෙවා පැවේ කඳු අතං කරා මෙගිනි දෙවා පාඟා සුණු විසුණු කරා මෙගිනි සෙසෙල් කර දෙන් ගිනි කුරුම්බරා උතුරු අට්ටි කරවා අත් අරිටු සිට රුදුරුබත් උයා මම දෙමි දිය පිට උතුරු කිට්ටුවම ඉඳලා එමි යුදට ගිගිරි පට්ටුලා පැන්නේ ගිනි මැදට බයා ගියපු පැන ගිය මැද ආවුන්ට අයා විදපු සැරයක් සේ ගොඩ එන්න කියාගන්තු එක ගම්බිම් දී උන්ට එදා කියාගන්තු එක මඩුවේ කෙලි ගන්න උන් කාවේරි පුර පටුනකි පොළොම්පුරේ යක්සෙනගත් ඇති යක්සෙනග පිරිවරේ උන් සැමටම කෙලිපුද ඇත දොර නෑරේ උන් සැමටම පිහිටයි ඔබගේ පුවතුරේ උටින් දුවන්නට රථයම වාලා දියඹෙන් යන්නට පවුරු තනාලා දෑතට ගිනි ජල් දෙකක් සදාලා දෙවොල් යක්කු ඇති බැස ගිනි කෙලලා දෙවොල් යකුන්නේ රඟ බැස කෝලා ඇවිල තියෙන ගිනි මැලය බලල්ලා දෑතට ගිනි ජල් දෙකක් සදාලා දෙවොල් යක්කු ඇති බැස ගිනි කෙලලා මුදා කෙලින ගඟ දියඹෙන් සිසිල් වෙමි උදාරයෙන් පැනගිනි මැදට සැක නොවී උදාරයෙන් තිබුණේ අනසක භූමි
එදා පතිනි නම් තැබුවේ දෙවොල් දෙවී. ඔය තියෙන ගිනි සිසිල සම්පූර්ණම දීර්ඝ කවියක්. දීර්ඝ කවියක්. එතකොට ඔගේ වැඩිපුරම පතිනි දෙවිය ගැන කතා පත්‍ර දෙහි හාමුදුරුව ගැන කතරගම දෙහි හාමුදුරුවන්ගේ තමයි දැනට අපි ගොඩාක්ම ඔය කතරගම දේවාලයේ තමයි ගිනි පෑගීමේ මංගල්‍ය සිද්ධ වෙන්නේ. නමුත් සෑම පෙරහැරකම මේ දෙවොල්මඩු ස්ථානයකම ගිනි පෑගීම කරනවා. පෙරහැර ස්ථානයේ ගොඩක් පෙරහැර ස්ථානවල කරනවා අවසාන පූජා මංගල්‍යයක් විදියට. ගොඩක්ම කතරගම තමයි කරන්නේ. ඉතින් කතරගම දෙහි හාමුදුරුවෝ මූලික කරගෙන. ඕක අපිට එන්නේ මොන දෙවියෝද ඕක අරන් එන්නේ අපිට මෙන්න මේ දේ ප්‍රධාන වෙන්නේ ගිනි කුරුම්බර. ප්‍රධාන වෙන්නේ ගිනි කුරුම්බර. ගිනි කුරුම්බර. අපිට ඒ ගැන චුට්ටක් කිව්ව. ගිනි කුරුම්බර දේවතාවා කියන්නේ අපි දෙවොල්මඩුවේ ගිනි කුරුම්බර දේවතාවට වෙනම යහනක් වෙන් කරලා ඉවරලා ගිනි කුරුම්බර නටනවා. ඒ අරුණාම විෂ්ණු දෙවි හාමුදුරුවෝ තමයි ප්‍රධාන කරලා අපි ඉස්සෙල්ලාම කියන්නේ මේ එනකොට ඒ නමුත් අග්නි මාලාවක් මවාගෙන ගිනි කුරුම්බර දේවතාවගෙන් තමයි අග්නි ස්වරූපයක් කියලා කියනවා. ඔතන ඔය පත්‍ර දෙවි හාමුදුරුවෝ තමයි මුලින්ම සීනිගම වැඩවාසස්ථානය කරේ. එතකොට සීනිගම වැඩවාසස්ථානය කරගෙන ඉන්න අතරතුරේදී ඔතන බැලුවා කිසිම උවදුරක් මේ ලංකාවට ඉන්න දුන්නේ නැහැ, වෙන්න දුන්නේ නැහැ. ඔතන හැබැයි පත්‍ර දෙවි හාමුදුරුවෝ කියලා කිව්වට පත්‍ර දෙවි හාමුදුරුවෝ නෙමෙයි මුලින්ම ඔතෙන්දී. ඛණ්ඩකි. ඉන්දියාවෙන් ආපු විදිහටම තමයි බණ භාවනා කරගෙන මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ඔතන හිටියේ. ඔතන ඉන්න අතරතුරේදී ආවා දෙවොල් දේශයේ දෙවොල් කුමාරයන් 7 දෙනාව තම පියා විසින් පිටුවහල් කරා. ඒ පිටුවහල් කරපු අවස්ථාවේදී රන්නැව් 7ක් පැදගෙන මුහුද දිගේ මේ ලංකාදීපයේ පැත්තට එන්න ගත්තා. එනකොට පත්‍ර දෙවි හාමුදුරුවෝ බැලුවා කවුද මේ පිටදේශක්කාරයෝ එන්නේ ලංකාවට. බැලුවා. ඊට පස්සේ හිතුවා මේ ලංකා මේ වටේට දැන් මේ තීන පවුරු බිඳගෙන මේ පිටදේශක්කාරයෝ ඇවිල්ලා ලංකාව විනාශ කරන්න හදන්නේ මේ ලස්සන රට විනාශ කරලා දාන්න හදන්නේ කියලා. ඒ වෙලාවේදී සුලි කුණාටුවක් ඇති කරා. සුලි කුණාටුවක් ඇති කරමින් තියෙන අවස්ථාවේදී දැන් මේ රන්නැව් 7 මුහුදුපත් වෙලා මේ වෙලාව යනකොට විසු දෙවි හාමුදුරුවෝ දෙවසින් දැක්කා දැන් මේ අහෝ දෙයනේ මේ දෙවල් කුමාරවරු 7 දෙනා නැහින්න හදන්නේ දැන් මේ දියේ ගිහලා මැරෙන්න හදන්නේ. කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මුහුදුමයි කාන්තාවට කිව්වා ඔතන ගල් කඳු 7ක් මවන්න කියලා. ගල් කඳු 7ක් ඔතන ඊට පස්සේ මැව්වා. ඒ මැව්ව වෙලාවේදී දැන් මේ ගල් කඳු 7 ගිනි කඳු 7ක් බවට පත් කළා අනිත් අතට. දැන් මේ එන එක නවත්තන්න එපේ. ඒ ගල් කඳු 7 තමයි දැන් ඔතන ඔය තියෙන්නේ. එන එක නවත්තන්න එපේ. එන එක නවත්තන්න. ඒ වෙලාවේදී දෙවොල් දෙවි හාමුදුරුවන්ගේ තේජානුභාවය පෙන්ඩල ඉවරලා ගින්දර කාලා මල් වරුසාවක් වස්සවල පෙන්ඩලා ඒ මුහුදේ වැලි කාලා සහල් කරලා පෙන්නුවා. ඒ තේජානුභාවය පෙන්නුවට පස්සේ මේ ලංකාදීපය රැක ගන්න පුළුවන් කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ඉවරලා තමයි දෙවොල් දෙවි හාමුදුරුවන්ට ඔය සීනිගම දේවාලය දීලා පත්‍ර දෙවි හාමුදුරුවෝ නවගමුවට වැඩියා කියලා කියන්නේ. එතකොට ඕක තමයි සීනිගම තියෙන එතෙන්දි තමයි මුදා කෙලින ගඟ දියඹෙන් සිසෙල්වෙමි උදාරයෙන් පැනගිනි මැද්දට සැක නොවි උදාරයෙන් තිබුණේ අනසක භූමි එදා පතිනි නම් තැබුවේ දෙවොල් දෙවී කියන්නේ. පත්තින ඛණ්ඩකී කියන කාන්තාවට පතිනිය කියන නම දුන්නේ දෙවොල් දෙවි හාමුදුරුවෝ. පත්‍ර දෙවියන්ව වැඳුම කරගන්න තමයි ආවේ. හොඳ ඉතිහාස කතාවක්. ඒකයි අපි ඔබට කියන්නේ මේ දැනුම සොයා කියලා. අපි ඉස්සරහට යන්න. කොහොමද ඔය ගිනි සිසිල කරන්නේ? ඒකට ගිනි සිසිල මන්ත්‍ර වෙනම තියෙනවා. ඒ මන්ත්‍ර අනුව ඒ මන්ත්‍ර භාවිතා කරලා මම ලෑස්ති කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි පස්තෙල් තාත්තුවක් කරන විදිය තියෙනවා. ඉතින් මට පුළුවන් පෙන්වන්න ගින්දර කොහොමද සිසිල් වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් තෙල් තාච්චියක් කියන එකකට අත දාන්න බෑ. එහෙම පුළුවන් එක එක විද්‍යාත්මක ක්‍රම වලින් පුළුවන් කියලා කියනවා නම් මම කියනවා එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් විද්‍යාත්මක පැත්තෙන් හරි මේක දැකලා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න මම හදන තෙල් තාච්චියට මම අත දාලා පෙන්නනවා අපි අත් හදා බලමු කියලා. ඔබට එක සාක්ෂියක් අපිට දෙන්න පුළුවන් මොනවද මේකට දාන තෙල් වර්ග ටික ඔබට අපි මේ වීඩියෝවෙන් යන අතරතුරේ පෙන්නනවා මේ තෙල් වර්ග ටික ගෙනාවේ අපිමයි. මෙතුමන් ලෑස්ති කරපු එකක් නෙමෙයි. එතකොට ඒකෙදි අපිට සහතික වෙන්න පුළුවන් වගකීමෙන් අපි ගෙනාවු තෙල් ටික තමයි මේ රත් කරන්න යන්නේ කියලා. ඒකට වෙන මොකක් කලවම් කරේවත් කිසි දෙයක් කරේ නැහැ. ඒක බොහොම සාතිකෙන් වගකීමකින් ඒක කියනවා.
තාම සීල්ලත් කඩලා නැහැ. කළා පෙන්නන්න එමනම් මට අවස්ථාවක් දෙන්න මේක කළා පෙන්නන්න. අපිම බඩටි ගන්නවා. පස්තල් කාර බෝතල් දෙකයි ගැට දෙකයි. ඒවා අපිම අරගෙන අපි අදාළ තැනට යන්න. Ingat penanti ya. Udah piat. ඒ භාජනයේ තියෙන දෙහි. ඒ භාජනයේ තියෙන දෙහි. අපි මුලින් අරන් ආපු ගැට දෙහි. ඒක මිශ්‍රණය මොනවද? කහ වතුර තියෙන්නේ. පොඩි දුමක් එනවා. තෙල් හොඳට නටනවා. සිද්ධ වෙනවා. මම විස්තර කරන්නම්. ඇතුලෙන් ඒ තෙල් ටික හොඳින් නටනවා. මේ වෙලාවේ පෙන දදා කොම්බකල උඩට තෙල් ටික නටාගෙන එනවා. අපිට හොඳින් පේනවා ඇති ඒවා බුබුලු දාගෙන පෙන නටාගෙන ඇතුලෙන් උඩට එන්න උත්සාහ කරනවා.
උදරම නටනවානේ. ඔබතුමාටත් ඕනනම් අත දාලා බලන්න පුළුවන්. අපි අපිත් එක්ක අපේ සගයෙක්ට කියනවා දිශාන්ට පුළුවන්. මම දාලා පෙන්නන්නම් මුලින්ම. කොහොමද අල්ලන්න ඕන? සාමාන්‍ය විදිහට අත දාලා අතට බලන්න. පිච්චෙනවා. සාමාන්‍ය ගානකට පිච්චෙනවා. අත දාලා බලන්න. හැබැයි නටන මම ඊට වැඩි අතට අත යටට දානවා. නටන තෙල්. ඔය නටන තෙල් පෙන දානවා. දැන් කපාර. තව එකපාරක්. කපාරක් දාන්න. මේ අපිත් එක්ක ආපු මගේ මිත්‍රයා. බලන්න අතේ දියපට්ට අර මේ තියනවාද කියලා. අත හොඳට හොදලා බලන්න. හොදලම් බලන්න. මේක හොදලා බලන්න අතේ දියපට්ට තියනවාද? අතේ මස් කෑලි ගලවලා ගිහලා තියනවාද? අතට කිසි අලාභානියක් වෙලා නැහැ. කිසිම පැල්ලමක්වත් ඒ අත ඇතුලේ අතට වැදිලා නැහැ. මේක ඕනම රෝගියෙකුට බෙහෙත් කරන්න පුළුවන්. පුළුවන් එකක්. මේ අත කිසිම තුවාලයක්, දියපට්ටයක් වෙලා නැහැ. කිසිම රිදීමක්, වේදනාවක් ඔහු තුල නැහැ මේ වෙලාවේ. බොහොම ස්තුතියි දිශා. මේක පාවිච්චි කරන්නේ කුමන රෝගින්ටද මේ තෙල් සාප්පු? මේක අස්ථි සම්බන්ධව. අස්ථි වලට. නහර කැට ගැසීම් අස්ථි සම්බන්ධව තමයි. දැන් මේකේ කාට හරි කියන්න පුළුවන් විද්‍යාත්මකව මෙන්න මේවා දැම්මම මේ රත් වීමට අත දාන්න පුළුවන් කියලා. ඔබතුමාම පවසන්න මොනවද මේකට අපි දැම්මේ? ගිනි සිසිල් කරන්න සාමාන්‍යයෙන් කොහොඹ යොදා ගන්න. දැන් ගිනි පා ගන්න ගත්තත් මිල්ල අනිවාර්යෙන් මිල්ල කඳන් අනිවාර්යෙන් යොදා ගන්න. මිල්ල කියන්නේ ටිකක් ගණන්. නමුත් අනිවාර්යෙන්ම ගිනි පෑගීමට දානවා. එතකොට ඒ යොදා ගන්නවා වගේම තමයි කොහොඹ ගන්නේ සාමාන්‍යයෙන් කිරිකුණු මග අරින්න කොහොඹ කහ කියන දේවල් ගන්නේ දොස් මුදන්න වගේ ගන්නේ දෝසාන්ධකාරයක් තියෙනවා. ඒක මුදා හරින්න වගේ ගන්නේ කොහොඹ. ඊට අමතරව රෝගියෙක් ඉන්නවා නම් රෝගියාට දෙහි කපනවා. නැත්නම් ගිනි සිසිල් කරන්න දෙහි කපනවා. ඒතර මේකට කොහොමද මේ දැම්ම දෙකෙන් එකකට හරි සංයෝගයක් වෙලා මේ තෙල් පිච්චෙන්නේ නැහැ කියලා කියනවා නම් මේ විදිහටම ඔබතුමාට පුළුවන් නම් නැවත මේව කරන්න. කවුරු හරි කියනවා නම් මේ විදිහට මේක බොරුවක්, මේකට මෙහෙම වුණාම මෙහෙම වෙන්නේ නැහැ කියලා කියනවා නම් මේ විදිහටම තෙල් තාච්චියක් හදලා අත දාන්න දෙන්න සලස්සලා දෙන්න පුළුවන්. මම දානවා. අපි මේකට දැම්මේ දෙහි දැම්මා, තෙල් දැම්මා, කොහොඹ දැම්මා. කොහොමද? ওই වර්ග තුන විතරයි. කහ වතුර මිශ්‍රණයක් තියෙනවා. කහ වතුර මිශ්‍රණේ දාලා තිබ්බේ අර තිබිච්ච දෙහි ටික. දෙහි ටිකක් ජීවම් කරනවා නම් අනිවාර්යෙන් කහ වතුර භාජනයකට දාලා තමයි ජීවම් කරන්නේ. එතකොට අපිට දැන් කියන්න තියෙන්නේ මේකට දාපු මිශ්‍රණය තමයි ඔය. වෙන කිසි දෙයක් දැම්මේ නැහැ. අපේ ඇස් ඉස්සරහ අපිට තමයි මේක කළේ. එතකොට ඔබට මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් විවේචනයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් තීරුවට යන්න. ගිහිල්ලා කමෙන්ට් කරන්න. නෑ මේක මෙහෙමයි කියලා. අපේ ඇස් ඉස්සරහ අපිටම අපි වගකීමෙන් කියනවා දැන් මේ ටික තමයි. රත් උනා පෙන දාන්න අත් දෙකම දැම්මා. මාත් එක්ක මගේ මිත්‍රයාත් අත දැම්මා. කිසි අලාභානියක් උනේ නැහැ. ඒක ගිනි සිසිල් වෙන්නේ එතකොට ඔබ කරන මන්ත්‍රණයෙන්ද? ඒක මන්ත්‍රය අඩංගුයි. නමුත් මේක ගුරුකම නෙමෙයි, මේක වෙදකම. වෙදකමට දෙන මන්ත්‍රයක්. ඔය ආభాෂ ඔබතුමන්ට කොහෙන්ද ලැබෙන්නේ? ඒ ගුරුතුමාගෙන්. කවුද ගුරුතුමා? අපි එතුමන් ගැන පොඩ්ඩක් මතක් කරමු. රොමිල් ගුරුනාන්සේ. අපි පළවෙනි කොටසදී අපි කිව්වා. ඔබට පළවෙනි කොටස බලන්න වෙනවා රොමිල් ගුරුනාන්සේ ගැන දැනගන්න. අපි මෙතෙක් කතා කරේ වෙදකම සම්බන්ධයෙන්. අපි මේකේ තවත් කොටසකට යනවා ගුරුකම් සම්බන්ධයෙන්ත් කතා කරන්න. අපි ඔබතුමාගෙන් අහන්න කැමති කොහොමද තොවිලයකට සූදානම් වෙලා ඒ තොවිලයක් කරන එකේදී ඒ පෙරේතයා ඔය කුම්බාණ්ඩය ඔය වගේ දේවල් නම් වලින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. අපිට ඒ ගැනත් පොඩ්ඩක් සඳහනක් කරන්නකෝ. පෙරේතයෝ කියලා මහත්තයෝ දැන් එතකොට අපි ගත්තාම පෙරේතයෝ කොටස් කීප විදිහට බෙදෙනවා.
ප්‍රේත, මල ප්‍රේත, ගෙවල ප්‍රේත, ආගන්තුක ප්‍රේත, ඥාති ප්‍රේත. ඔහොම ප්‍රේත කොට්ටාස 5කට බෙදෙනවා. එතකොට ඔය මලයකා කිව්වම දැන් අපි ඔය කට්ටිය අපේ ඇදුරුතුමන්ලා පරණ ඇදුරුතුමන්ලා දැන් මලයක් එක්කලා වන්න අන්තක් කාල වෙට්ටුව කියලා ගුරුකම මන්ත්‍රය භාවිතා කරනවා. අන්තක් කාල බටු කුයර ප්‍රේත ගෙවල යක්ෂයා ඉගිලිගලේ අවතෝස්වාහං ඕන් නමෝ සර්වාගෝඩි ආනන්ද ප්‍රේත ගෙවල යක්ෂයා යම රජ්ජුරුවන් අනින් ඉඩ හැරපලයන් තෝස්වාහක් ඕන් නමෝ පත්තිනි ධර්මානුභාවයෙන් එහෙම කියලා ඔය තියෙනවා අපේ පැරණි මන්ත්‍ර තියෙනවා. එතකොට ප්‍රේත කොට්ටාසේ එළවනවා කියන්නේ ප්‍රේත කියන්නේ ඉතින් ප්‍රේතෙක් වෙන්නේ ඇයි? මිනිස්සෙක් ඉන්න කාලෙදී නරක දේවල් කරාම තමයි ප්‍රේතෙක් වෙන්නේ. ප්‍රේත පිදේනය දෙනකොට ප්‍රේත පිදෙන්න දෙනවා මම තනින් කියන්නම්. ඔකේ කියනවා ආල වෙලා තන රැස් කරගන්නේ සීල ගුණේ මාද කුත්නත කන්නේ කල කරුමයමයි ඉන් පල දෙන්නේ ආලනිසයි ප්‍රේතව උපදින්නේ ආලනිසයි ප්‍රේතව උපදින්නේ කියලා. ඔන්න ඔය විදිහට කියනවා. ඕකේ මුල පටන් ගන්නවා බිම්සරණ විරිඳු පෙර දුන්න ඇටිය සංගුරුවර මල ප්‍රේතය කුපෙර දුටුව සප්නේ නිරිඳු එමවර කියලා. ඕක ගුරුතුමා විසින් ගෝලයට ඔය ප්‍රේත පිදෙන්න උගන්වනවා. ඒ උගන්වන වෙලාවට දෙන තැන් වලින් තමයි ඔය කියාගෙන යන්නේ. දැන් ඔය ප්‍රේතෙක් ගත්තාම ප්‍රේතෙක් ඉතින් එලවන්න එක ප්‍රේතෝ එක විදියයිනේ. නැත්තේ නෑ. එහෙම වුණොතින් එහෙම නෑ කියලා කියනවා නම් මේ গুপ্ত ශාස්ත්‍රයේ නෑ කියලා කියනවනේ. දැන් අද විද්‍යාත්මක ලෝකෙත් බුදුදහම පිළි අරගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ දෙවිවරු ඉන්නවා කියලා. ඉතින් ඒක බොරුවක් වෙන්න බෑ සාමාන්‍යයෙන්. ඒත බෞද්ධයෙක් විදියට ගත්තත් ක්‍රිස්තියානි ආගමේ විදියට ගත්තත් දැන් කොහොම ගත්තත් ඒ දේවල් නැහැ කියලා කියන්න බෑ. දැන් මේ වරන් කියන දේත් ඇත්තටම තියෙනවා. නැත්තේ නෑ. හැබැයි මේකෙත් මේ ඔය සමහරු කියනවානේ මට භූතෙක් ඇහිලා වැඩ කරන්නේ මම යකෙක් ඇහිලා වැඩ කරන්නේ මට දේවතාවෙක් මගේ ඇඟට එන්නේ. එහෙම එන්නේ නෑ. එහෙම කවදාවත් දැන් මේ අපි යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් ගත්තොත් දැන් මේ ඇඟට ගෙවල් වල දැන් ගොඩාක් ගෙවල් වල වෙන්නේ කපු මහත්තයා යනවා කපු මහත්තයාත් බොරුව කරන්නේ ගෙදර මිනිස්සුත් ගොඩක් වෙලාවට ඇත්තටම බොරුව කරන්නේ. දැන් ගෙදර කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා එයා හරියට දඟලනවා දැන් මේ යාට යකෙක් වැහිලා මෙහෙමයි මලගේ ආත්මය වැහිලා ඉන්නේ කියලා දැන් අර එක මානසික රෝගයක් අර එයාගේ මේක වැඩි කරගන්න අවධානය එයා කෙරෙහි අවධානය වැඩි කරගන්න එයා කරන දෙයක්. මට හරස් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මලගිය කෙනෙකුට තව කෙනෙකුගේ ඇඟට එන්න බැරිද? දුර්වල ඇඟකට පුළුවන්. එන්න පුළුවන්. හැබැයි මිනිසා කියන්නේ මනසින් උසස්නේ. මනසින් උසස් සෑම දෙයක්ම තේරුම් අරගෙන ඉන්න කෙනෙකුට අර වගේ දෙයක් වෙන්න බුදුදහම කෙරෙහි ලැබිව හෝ තමන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම මුස්ලිම් ආගම ඔය කුමන ආගමක් වුණත් තමන්ගේ ආගම කෙරෙහි ලැබියාවෙන් තමන් අදහන පූජකවරයා මුනිවරයා ගේ පස්සේ මාර්ගයේ යනවා නම් සාමාන්‍යයෙන් ඒ වගේ උහුදුරු විපත් වෙන්නේ නැහැ. දැන් මේක වෙන්නේ මනසින් කඩා වැටිච්ච කෙනාගේ ඇඟට ඇතුල් වෙන්න ලේසි. මනසින් බිඳ වැටිච්ච කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙන්න ලේසියි ශරීරය දුර්වලයි. මේ ශරීරය දුර්වලයි කියන්නේ බත් නොකා ඉඳලා ඒ වගේ දේවල් වලින් නෙමෙයි මනස දුර්වල වුණාම. සිතුම් පැතුම් දුර්වල වීම නිසා තමයි ඒ වගේ වෙන්නේ. දැන් ඉතින් ඒ වගේ දේවල් වුණාම තමයි අර විදියට අන්න දැන් කියනවා ඔන්න දැන් ආපු යකා දැන් වැහිලා ඉන්නේ දැන් මේ යකාගෙන් වැඩ කරන්න හදලා දෙන්නද. දැන් ඉතින් අන්න අරයත් කල්පනා කරනවා ගෙදරගෙන. මේක හැබැයි 100ට 50 තමයි වෙන්නේ. මෙහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් දුරට ජීවිතේ මම දැකලා තියෙනවා අර පැත්ත. ඉතින් අර කපු මහත්තයා කියනවා ඊට පස්සේ ඉතින් ඔන්න දැන් එයා මෙයාගේ ගුරුනාංශ මෙයා ගෝලයා එහෙම කියලා උගන්නගෙන යනවා ටික කාලයක්. ඔන්න ඉතින් ටිකක් එහෙම මෙහෙන් වුණාට පස්සේ ඔන්න සාත්තර කියනවා කියලා ඔන්න කරගෙන යනවා ඔන්න භූතයගෙන් ප්‍රේතයගෙන් කරගෙන යනවා කියලා. උණක් කෑ ගහනවා. උණගේ ශාස්ත්‍රයත් හරියටම හරි. ඉතින් ඔය විදියට යනකොට මේ ශාස්ත්‍රය ඉතින් පිරීලා යනවා භූතයෝ ප්‍රේතයෝ ගැන දැන් ඔය කරන තොවිල් පවිල් වල කියවෙන්නේවත් නැති තරම්. ගොඩක් දෙනා දැන් අපේ නම් අපි අඳුරන කපු මහත්තුරු මූණු පොතෙත් අපි අඳුරන කපු මහත්තුරු ඉන්න කරන අය ඉන්නවා. දැන් ගොඩාක් දුරට ප්‍රේත පිදෙන්න කියන එක දෙන්නේ නැහැ. ගොඩක් තොවිල් වල. දන්නෙත් නැහැ ප්‍රේත පිදෙන්න සමහර තොවිල් වල. ඇත්තටම ප්‍රේත කොට්ටාසෙ ඉන්නවා. ඒ ප්‍රේත කොට්ටාස වලට ඇත්තට මේ දේවල් නොදුන්නොත්
ඇත්තටම නිවාස වලට ප්‍රශ්න ඇති වෙනවා. ඔය පෙරේත තට්ටු කියලා තියෙනවා. ඒක ගෙනියලා ඇයි හතරමං හන්දියක හෝ තුන්මං හන්දියක තුන්මං හන්දියකට. තුන්මං හන්දියක. ඒ තුන්මං හන්දියකට ගිහිල්ලා තියන්නේ සාමාන්‍යයෙන් අපි තොইলයක් කරාම අපි ඒ තොইল කරපු තැනදී අපි හදාගත්ත තටුවක් තියෙනවානේ. අපි පෙරේතයෙකුට තට්ටක් දුන්නා නම් පෙරේත තට්ටක් පෙරේත පිදෙන්න කැප කරලා දුන්නා නම් ඒ පෙරේත පිදෙන්න ඒ ඇදුරුතුමා කොන්ද පණ තියෙන ඇදුරුතුමෙක් නම් මන්ද ශාස්ත්‍රයට අනුව මන්ද ශාස්ත්‍රයේ කොන්ද පණ තියෙන ඇදුරුතුමෙක් නම් කවදාවත් ඒ භෝජන කැප ගන්න දෙන්නේ නැහැ ගෙදෙද්දි. එතන පවතින්න ඕන ඇදුරුතුමාගේ ආරක්ෂාවේ බලය. එතන වෙන යක්ෂ භූත ප්‍රේත වල බලයක් පවතින්න දෙන්න බෑ. එතන තියෙන්න ඕන ඇදුරුතුමාගේ බලය. ගිහිලා තියලා තුම්මන් හන්දියකට තියලා ගොඩක් වෙලාවට ඇත්තරම මගේ ඇදුරුතුමා මට උගන්වලා තියෙන ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රයේ ඒ විදිහට කරනවා එක කෙමක්. සාමාන්‍යයෙන් අපි දෙයක් කරොත් අපි කරා කියලා ඒ පැත්තට පෙන්නලා එන්න ඕන. එහෙම පෙන්නලා එන්නත් ක්‍රමයක් හදලා තියෙනවා. මම උඹලට කරා කියලා. මොකද නැත්තම් ඒ ඇදුරුතුමාගේ බලයක් නැති ගානයි. ඔක තමයි එතකොට පෙරේතයෝ ගැන කිව්වොත් ඕම තමයි කියන්න තින්නේ. ඒ ඕකේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මත්තයෝ. ඔය යක්ෂ කොට්ටාස, ප්‍රේත කොට්ටාස, භූත කොට්ටාස, කුම්භාණ්ඩයෝ කියන්නේ එක එක කොට්ටාස. ප්‍රේතයට වැඩිය භූතයා බලවත්. අර ඇමති මන්ත්‍රී වගේ තමයි. ප්‍රේතයට වැඩිය භූතයා බලවත්, භූතයට වැඩිය මලයකා බලවත්, මලයකාට වැඩිය යකා බලවත්, යකාට වැඩිය දෙවිය බලවත්. ඔය ඔක්කොටම වැඩිය හැබැයි මිනිහා බලවත්. ඒක මිනිස්සු දන්නේ නැහැ. ඇමති කිව්වම මතක් වෙන්නේ දැන් ඔක්කොම ප්‍රේතයෝ වගේ තමයි. ඔක්කොම ප්‍රේතයෝ වගේ තමයි. අපි කියමු ඊටු ටිකක්. ඉතින් ඕකේ ඔය ප්‍රේත පිදෙන්න අපි දෙනවනේ. ඕකේ අපි ඔය ගොඩත් ප්‍රේත පිදෙන්න ගැන කියවෙනකොට ප්‍රේත පිදෙන්න අපි ඔය ප්‍රේත පිදෙන්න දීලා ඒකට දෙන පුද තියෙනවා වෙනම. 25 මාළුවක් දෙනවා. ඒ දේවල් සේරම අර කවිවලදී අපි කියවෙනවා වැලවර කාරස බලක් පුදාලා මෙලෙසට දොළ දෙති යකුට සදාලා කසපෙන් ගෙඩියක් ඇඟ ගවසාලා බුලත් පුවක් උටු හුණු විටක් සදාලා මෙලෙසට දොළ දෙති යකුට සදාලා කියලා ඔහොම කියවෙනවා ඕකේ. ඕකේ අපි මේ 25 මාළුවක් දෙනවා කළු රෙදි කෑල්ලක් පංචවර්ණ චීත්‍ර රෙදි කෑල්ලක් කැඩපතක් එතනින් ගියාම තැබිලි ගෙඩියක් 25 මාළුවක් බුලත් පිටක් වැලවරක මීකිරි පැණි කෙසෙල් පළතුරු වර්ග 5ක් ඔය හැමදේම පෙරේත පිදෙන්නකට දෙන්න ඕන වෙරි 5ක් ඔය හැම දෙයක්ම දෙන්න ඕන කාල වේලාව මදි ඔබතුමාට සම්පූර්ණ ප්‍රේත පිදෙන්න එක දිගට කියලා පෙන්නන්න සෑහෙන්න දිග ප්‍රමාණයක් තියෙනවා අදට ඇති ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා බොහොමත්ම පිං ඔබතුමන්ට අපිත් එක්ක මෙහෙම සම්බන්ධ වෙලා ඇත්තට මේ දෙන්නේ අපි දැනුම වෙන කිසි දෙයක් නෙමෙයි මේ දෙන්නේ දැනුම පල්ලෙහ පරම්පරාවල් වලට මෙහෙම දේවල් තියෙනවා මේ රට ඇතුලේ. දැන් අපි කිව්වොත් කොළඹ දිස්ත්‍රික්කේ ගත්තොත් මේව දැකපු මිනිස්සු කොහේ සෑහෙන ප්‍රමාණයක් අඩුයි. විශේෂයෙන් දරුවෝ මේව දැකලා නැහැ. දකින්න මේ පැත්තේ කෙරෙන්නේ නැහැ. ඉතින් අපි මේ දුරකට ඇවිල්ලා ඔබතුමන් හොයාගෙන ඇවිල්ලා මේ කරන්නේ ඔබේ දැනුම අපි එළියට දෙන්නේ නැහැ. ඉතින් ඔබට ඒ දැනුම දීම සම්බන්ධයෙන් ඔබට බොහොමත්ම පිං අපි සමුගන්න සූදානම් වෙනවා. එහෙනම් අපි නැවත වතාවක් ඔබ මුණ ගැහෙන ආදරණීය බලාපොරොත්තු වෙමු. අනිවාර්යයෙන්ම. දැනුම සොයාගෙන ඔබ සොයාගෙන අපි එනවා. ඔබට ආයුබෝව වේවා. ආයුබෝව වේවා.